සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මම විශ්වාස කරනවා. මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මාව subscribe කරලා bell icon එකත් click කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් 2025 6:30න් පස්සේ උපාධිය ගත්ත මගේ යාළුවා අඬන හිටියේ. ඉතින් එයාලට දැන් ලොකු chance එකක් ඇවිල්ලා තියෙනවා ටීචින් වලට එන්න. ඉතින් දැන් ඔන්න රජය මගින් නිකුත් කරපු ගැසට් එක වෙනස් වෙලා තියෙනවා. දැන් ඔයාලට 2026යි 3:05ට කලින් උපාධිය ගත්ත ඔයාලා හැමෝටම ගුරු විභාගයට කියන්නේ විවෘත තරඟ විභාගයට ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. ඔයාලා හැමෝම ඉතින් දන්නවනේ ගැසට් පත්‍ර දෙකක් නිකුත් වුණා කියලා. ඒකදී විවෘත තරඟ විභාගයක් විදිහටත් සීමිත තරඟ විභාගයක් විදිහටත් තමයි ගැසට් එක නිකුත් වුනේ. මේ වෙද්දී සීමිත තරඟ විභාගයට මේ වෙද්දී උපාධිධාරීන් ඒ කියන්නේ දැනට රාජ්‍ය සේවයේ සිටින 2023-2:10ට කලින් උපාධිය සම්පූර්ණ කරපු උපාධිධාරීන් මේ වෙද්දී සීමිත තරඟ විභාගයට අයදුම් කරලා තියෙනවා. මොකද එයාලගේ ක්ලෝසින් ඩේට් එක 2:19න් ඉවර වෙන නිසා. ඉතින් මම අද කතා කරන්නේ විවෘත තරඟ විභාගයට මුහුණ දෙන උපාධිධාරීන්ට. ඉතින් ඔයාලත් මේ වෙද්දී ගැසට් එක 3-4 පාරක් කියවලා ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙම කියවලා Tamanට ඉල්ලුම් කරන්න පුළුවන් විෂයන් ටික තෝරගන්න. මේ පාර ඔයාලට විෂයන් 4ක් ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයාලට ජාතික පාසල් සහ පළාත් පාසල් කියන දෙකටම එකවර ඉල්ලුම් කරන්න පුළුවන්. මම එළියේ ඉඳන් වීඩියෝ එක කරන නිසා ඔයාලට සතුටුන් දෙන්න සද්දෙයි වැඩිව ගණන් ගන්න එපා. ඉතින් මගෙන් කීප දෙනෙක් ඇහුවා ජාතික පාසල් සහ පළාත් පාසල් කියන දෙකටම ඉල්ලුම් කරාම මොන හරි විශේෂත්වයක් ලැබෙනවද කියලා. ඉතින් ඒකෙදි ජාතික පාසල් පළාත් පාසල් කියලා වැටුපේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ජාතික පාසල් ලංකාව තුළ 396ක් තියෙනවා. එතකොට මේ ජාතික පාසල් වලට පොඩි තරගයක් තියෙනවා. තියෙන පුරපාඩු ප්‍රමාණය පළාත් පාසල් වලට සාපේක්ෂව ජාතික පාසල් වල අඩුයි. මම ඔයාලට කියවනේ ජාතික පාසල් සහ පළාත් පාසල් කියන දෙකටම ඉල්ලුම් කරන්න කියලා. එතකොට ජාතික පාසල් වලදී ලැබෙන ඕනම ජාතික පාසලකට අපි යන්න සූදානම්ව ඉන්න ඕන. පළාත් පාසල් වලදී ඔයාලා ඉල්ලුම් කරන පළාත තුල පමණයි ඔයාලට පත්වීම හම්බෙන්නේ. ඉතින් ජාතික පාසල් වලදී අර යන එන ප්‍රශ්න චුට්ටක් අඩුයි. මොකද ප්‍රවාහන පහසුකම් ජාතික පාසල් වලට තියෙනවනේ. ඒ කියන්නේ අතුල පාසල් නෙවෙයිනේ. පළාත් පාසලක් හම්බුනොත් එහෙම පළාත තුළ දුෂ්කර අති දුෂ්කර පාසල් හම්බෙන්න පුළුවන්. මගෙන් කීප දෙනෙක්ම ඇහුවා මගේ උපාධිය කොමර්ස් වලට අදාළ උපාධියක්. එතකොට මට මේ විෂයන් ඉල්ලන්න පුළුවන්ද මේ විෂයන් ඉල්ලන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. මට යාලට කියන්න තියෙන්නේ ගැසට් එකේ විෂයන් වලට අදාළව උපාධිය ඉල්ලලා තියෙනවානේ. එතකොට ඒ උපාධිය තුල තමන් දැන් හිතන්නකෝ ගණිතය විෂය කියලා. එතකොට තමන්ගේ උපාධිය තුල ගණිතය විෂයට අදාළව ඉගෙනගෙන තියෙනවා නම් ඒ කියන්නේ 3න් 1කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රෙඩිට් ප්‍රමාණයක් ඉගෙනගෙන තියෙනවා නම් ඔයාලට ඒ විෂය ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. අපි එතකොට බලමුකෝ සාමාන්‍ය උපාධියක් කරපු කෙනෙක්ගේ ක්‍රෙඩිට් ප්‍රමාණය 90. එතකොට ඔයා ඉල්ලුම් කරන විෂයට ඔයාගේ උපාධියෙන් ක්‍රෙඩිට් අවම ක්‍රෙඩිට් 30ක ප්‍රමාණයක්වත් තියෙන්න ඕනේ විෂයට ඉල්ලුම් කරන්න. එතකොට මෙහෙම ඔයාලා ඉල්ලුම් කළාට පස්සේ ඔයාලා ඉන්ටර්වයුව එකට යද්දී ඔයාලා මේ ඒ විෂයට අදාළව ක්‍රෙඩිට් 30ක ප්‍රමාණයක් ඒ කියන්නේ ක්‍රෙඩිට් 30කට වඩා ප්‍රමාණයක් ඔයාලා මේ විෂය ඉගෙනගෙන තියෙනවා කියලා ඔයාලගේ යුනිවර්සිටි එකෙන් සහතික කරලා සහතිකයක් ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඔයාලා ඉන්ටර්වයුව එකට යද්දී මගෙන් තව සමහර අය ඇහුවා වේකන්සි ප්‍රමාණය වැඩි විෂය ඒ කියන්නේ Tamanට ඉල්ලුම් කරන්න පුළුවන් විෂයන් 4න් වේකන්සි ප්‍රමාණය වැඩියෙන් තියෙන විෂය මුලින්ම දාන්නද කියලා. ඊට පස්සේ ඉතුරු විෂයන් ටික ඉල්ලන්නද කියලා. මම ඔයාලට කියන්නේ එහෙම වේකන්සි ප්‍රමාණය වැඩියෙන් තිබුණා කියලා Taman ආසා විෂය පළවෙනි තේරීම විදිහට නොදා ඒක දෙවෙනි තුන්වෙනි තේරීම විදිහට දාලා එහෙම දාන්න එපා. ඔයාලා යුනිවර්සිටි දාද්දී තමන් කැමති පිළිවෙලටනේ දාන්නේ. ඒ වගේ තමන්ගේ විෂයන් කැමති පිළිවෙලට තමන්ට ඉල්ලුම් කරන්න පුළුවන් විෂයන් 4න් තමන් වැඩියෙන්ම කැමති කරන විෂය මුලින්ම
ඉල්ලුම් කරන්න. ඊට පස්සේ දෙවෙනි විෂය ඉල්ලුම් කරන්න. ඒ විදිහට විෂයන් 4 ඔයාලා ඉල්ලුම් කරන්න. මම ගුරු ශේෂ්ත්‍රයට ආවේ 2024 නේ. එතකොට මං එහෙම කියන්න හේතුව තමයි මම ලැබපු අත්දැකීම් සහ මගේ යාළුවෝ ලැබපු අත්දැකීම් එක්ක තමයි මම ඔයාලට එහෙම කිව්වේ. අපේ අවුරුද්දේ පළාත් වශයෙන් තමයි වෙන වෙනම ගැසට්ුනේ. එතකොට මේ අවුරුද්දේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ ඔයාලට. විශේෂයෙන්ම වයඹ පළාතේ අයට මේ පාර ලොකු chance එකක් හම්බුණා කියලා මම හිතනවා. මොකද වයඹ පළාත තුල අනිත් පළාත් වලට සාපේක්ෂව බලපුවාම මේ ගුරු විභාගයේ තියෙන වෙනස්ම විදිහකට. එතකොට මේ වයඹ පළාත තුලත් IQ පේපර් එකක් සහ සාමාන්‍ය දැනීම පේපර් එකක් ලැබෙනවා. නමුත් අනිත් පළාත්වල සාමාන්‍ය දැනීම පේපර් එක අධ්‍යාපන පැත්තෙන් අහද්දී වයඹ පළාත තුල විතරක් අධ්‍යාපනයට වඩා ඉතිහාසය පැත්තට බරව තමයි පේපර් එක හැදුනේ. ඒ කියන්නේ ගොඩක් අවුරුදු වල හැම තමයි පේපර් එක හැදුනේ. ඉන්ටර්වයුව එකත් අනිත් පළාත් වලට සාපේක්ෂව වයඹ පළාතේ වෙනස් විදිහකට තමයි ලකුණු ලබා දීම සිද්ධ කරේ. එතකොට සහතික වලට ලකුණු ලබා දීම සිද්ධ කරා වයඹ පළාත තුල උපාධි සහතිකයේ ශ්‍රේණි අනුව, ඒ කියන්නේ ක්ලාස් අනුව ලකුණු ලබා දීම සිද්ධ කරා වෙන වෙනම. දහම් පාසල් සහතිකයට ලකුණු ලබා දීම සිද්ධ කරා. එතකොට මේ අවුරුද්දේ හැම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මම හිතනවා වයඹ පළාතේ ඉන්න උපාධිධාරීන්ට ලොකු chance එකක් මේ පාර ලැබුණා කියලා. එතකොට මේ පාර පොදුවේ හැම පළාතකටම එක පේපර් එකක් තමයි හැදෙන්නේ. ඔයාලා ප්‍රශ්න පත්‍ර දෙකටම 40කට වඩා ලකුණු ප්‍රමාණයක් අරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ IQ එකට 40කට වඩා අරන් තියෙන්න ඕන. සාමාන්‍ය දැනීම් පේපර් එකට 40කට වඩා අරන් තියෙන්න ඕන. එකකට හරි 40කට අඩුවෙන් ගත්තොත් එහෙම ඔයාලා ෆේල්. එතකොට ඉන්ටර්වයුව එකකටවත් ඕගොල්ලන්ව කැඳවන්නේ නැහැ. එතකොට මේ විෂයන් වලදී ඉල්ලුම් කරන අයදුම්කරුවන්ගේ ලකුණු ප්‍රමාණය සහ පවතින පුරප්පාඩු ප්‍රමාණය අනුව තමයි විෂයට අදාළව කට් ඔෆ් මාර්ක් එක තීරණය වෙන්නේ. ඒක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. ගිය අවුරුදු වල තිබුණ ලකුණු ප්‍රමාණයම මේ අවුරුද්දේ එක් එක් විෂයට ගණී කියලා අපිට හිතන්න බෑ. මෙතනදී තමයි මම අර ඔයාලට කලින් කිව්වේ විෂයන් ඉල්ලද්දී ඔයාලා කැමති විෂයේ ඉඳන් ඉල්ලුම් කරන්න කියලා. මොකද මම ලැබපු අත්දැකීම් සහ මගේ යාළුවෝ ලැබපු අත්දැකීම් එක මම ඔයාලත් එක්ක කතා කරොත් එහෙම මගේ යාළුවා හිටියා සිංහල උපාධියක් කරපු අය. එතකොට අපේ අවුරුද්දේ සිංහල උපාධියක් කරලා තිබුණා නම් ප්‍රයිමරි ඉල්ලන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ O level සිංහල වලට A තියෙනවා නම් සහ A level සිංහල කරලා තියෙනවා නම් උපාධියටත් සිංහල කරලා තියෙනවා නම් ප්‍රයිමරි ඉල්ලන්න පුළුවන්කම තිබුණා. එතකොට ප්‍රයිමරි වලට වැඩි වැකන්සි ප්‍රමාණයක් තිබුණ නිසා ගොඩක් අය දැම්මේ ෆස්ට් චොයිස් එක විදිහට ප්‍රයිමරි. එයාලා සෙකන්ඩ් චොයිස් එක විදිහට සිංහල දැම්මා. ඊට පස්සේ තුන්වෙනියට තව දාන්න පුළුවන් විෂයක් බලලා තුන්වෙනියට දැම්මා. ඒගොල්ලන්ගේ වැඩි ලකුණු ප්‍රමාණයක් ගත්ත අය තමයි ඉන්ටර්වයුව කැඳෙව්වේ පළවෙනි වටේදී. ඒගොල්ලන්ගේ පළවෙනි තේරීම විදිහට ප්‍රයිමරි තිබුණ නිසා ඒගොල්ලන්ට පත්වීම හම්බුනේ විශ්වවිද්‍යාලයට හම්බුනේ ප්‍රයිමරි. නමුත් එයාලා කැමති යාළගේ උපාධියට සම්පූර්ණ කරපු විෂයට නමුත් එයාලට ඒ විෂය හම්බුනේ නැහැ. දෙවෙනි වටෙන් ගත්ත අයට chance එක ලැබුණා. මොකද පළවෙනි වටේදී ප්‍රයිමරි ෆිල් වුණ නිසා සිංහල වේකන්සි ප්‍රමාණය ඉතුරු වෙලා තිබුණ නිසා දෙවෙනි වටේදී සිංහල විෂය හම්බුණා. ඒගොල්ලෝ පළවෙනි තේරීම විදිහට ප්‍රයිමරි දාලා තිබුණේ. නමුත් ඒගොල්ලන්ට දෙවෙනි වටේදී chance එක ආවා. ඒගොල්ලන්ට වේකන්සි ප්‍රමාණයක් සිංහල තිබුණ නිසා. ප්‍රයිමරි ඔක්කොම ටික කලින් වටේදී ෆිල් වෙලා තිබුණ හින්දා ඒගොල්ලන්ට ප්‍රයිමරි හම්බුනේ නැහැ. ඒගොල්ලන්ට සිංහල හම්බුණා. ඒ නිසායි මම ඔයාලට කිව්වේ විෂයන් දාදී ඔයගොල්ලෝ කැමති පිළිවෙලට දාන්න කියලා. හරි. අපි දැන් ඉල්ලුම් කරන්න තියෙන ඔක්කොම දේවල් කතා කරලා ඉවරයි. දැන් ඔයාලා බලනවා ඇති ගුරු ශේෂ්ත්‍රයට එන කෙනෙක්ට මූලිකවම කොච්චර වැටුපක් ලැබෙනවද කියලා. මේ ගුරු ශේෂ්ත්‍රයේ ශ්‍රේණි 7ක් තියෙනවා. එතකොට උපාධිධාරීන් වෙන අපි ගුරු ශේෂ්ත්‍රයේ 3.1 ආ ශ්‍රේණියට තමයි අතුලත් කරගන්නේ. ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ආධාරීන් අතුලත් කරගන්නේ 3.1 ආ ශ්‍රේණියට. 3.1 ආ ශ්‍රේණියට අතුලත් කරගන්න උපාධිධාරී ගුරුවරුන්ට මූලික වැටුප විදිහට රුපියල් 64440ක මුදලක් තමයි ලැබෙන්නේ.
මේ වැටුපට අමතරව මේ මූලික වැටුපට අමතරව කලින් කලට වෙනස් වෙන රජයේ දීමනත් ඇතුළත් වෙනවා. එතකොට මේ වෙද්දී 17800ක රජයේ අනුමත දීමනාවක් තියෙනවා. එතකොට මේ 64440ක වැටුපට මේ 17800ක් එකතු වෙනවා. ඒ දීමනාවත් එකතු වුනහම 82240ක වගේ වැටුමක් තමයි ලැබෙන්නේ. මේ වැටුපෙන් විශ්‍රාම වැටුප් වලටත් 4000 ගණක් වගේ මුදලක් අඩු වෙනවා. ඒ මුදලත් අඩු වුනහම ඔයාලගේ අතට ආසන්න වශයෙන් 78000ක වගේ වැටුපක් ලැබෙනවා. එතකොට කලින්ට තිබ්බට වඩා ගුරු සේවයේ ඉන්න අයට සැලකිය යුතු වැටුපක් අද වෙද්දි ලැබෙනවා. ඔයාලා බඳවාගෙනදී අවුරුදු 3ක පරිවාස කාලයට යටත්ව තමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මේ අවුරුදු 3ක කාලය තුල ඔයගොල්ලෝ මොඩියුල සහ කාර්යක්ෂමතා කඩයින් විභාග සමත් වුණාම අවුරුදු 3 සම්පූර්ණ වෙද්දී 2.2 ශ්‍රේණියට උසස් කරනවා. මෙහෙම ශ්‍රේණි උසස් වීම වෙද්දී ඔයාලගේ වැටුප් වැඩිම සිද්ධ වෙනවා. උපාධිධාරී ගුරුවරුන් එයාලගේ වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කරගන්න PGD එක කරන්න ඕන. එතකොට එහෙම කරන්නේ නැති අයත් ඉන්නවා. නමුත් ඒ PGD එක කරාම ශ්‍රේණි උසස් වීම වලට ඉක්මනට යන්න පුළුවන්. ඔයාලා බලනවා ඇතිනේ PGD එක කරාම මොනවාද ලැබෙන දේවල් කියලා. එතකොට ශ්‍රේණි උසස් වීම වලට මම අර කලින් කිව්වා වගේ ඉක්මනට යන්න පුළුවන්. එතකොට ශ්‍රේණි උසස් වීම වලට අදාළ වැටුප් වැඩිවීමත් සිද්ධ වෙනවා. එතකොට අපි උපාධිධාරීන් ගුරුවරුන් නුපුහුණු ගුරුවරුන් විදිහට තමයි බඳවා ගැනීම සිද්ධ වෙන්නේ. PGD එක කරාම පුහුණු ගුරුවරයෙක් බවට පත් වෙනවා. මේ වාසි තමයි PGD එක කරාම අපට ලැබෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක හරහා ඔයාලගේ ප්‍රශ්න වලට ගොඩාක් උත්තර හම්බෙන්න ඇති කියලා. අපි ඊළඟ වීඩියෝ එකකින් ඉන්ටර්වයුව එකට කොහොමද අපි සූදානම් වෙන්නේ කියන එක ගැන කතා කරමු. එතකොට ඒ වීඩියෝ එකේදී මම ඉන්ටර්වයුව එකට, ඒ කියන්නේ අපේ ප්‍රායෝගික පරීක්ෂණයට මම ගෙදරදී පුහුණු වුණේ කොහොමද කියලා මම ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. එතකොට මේ වීඩියෝ එකේ මම ඒ දවස්වල ප්‍රායෝගික පරීක්ෂණයට යන්න කලින් ගෙදර පුහුණු වුණ විදිහේ වීඩියෝ එකක් තමයි තියෙන්නේ. මම මේ වීඩියෝ එක සම්මුඛ පරීක්ෂණයට සූදානම් වෙද්දී ඔයාලට ගේන්නම්. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලා හැමෝගෙම හුරු සිහිනය සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක හරහා ඔයාලා පොඩි හරි දෙයක් ගත්තා නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් bell icon එකත් click කරගෙන යන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.